සෙනසුරු මාරු වෙන්න ළඟයි. සමහරුන්ට හොඳ කාල, සමහරුන්ට නරක කාල මාරු වෙනවා කාලෙන් කාලෙට. සෙනසුරු මාරුවත් එක්කත් සිද්ධ වෙන්නේ එහෙම එකක්. සමහර ලග්නවලට ඒ රාෂ්ටක ලබනවා මේ සෙනසුරු මාරුවත් එක්ක. එන්න පුළුවන් අපල මාරක බාධක ජයගන්න සෙනසුරු මාරුවට කලින් සසරේ අවඩ අසාධාරණවලට වන්දිගෙවල නිදහස් වෙමු. මාර්තු 29 වෙනි සෙනසුරාදා සෙනසුරු මාරුව සිදුවෙන්න කලින් අපෙන් වෙච්ච අවඩ අසාධාරණවලට වන්දිගෙවෙන්න පූජාවක් කරමු. සෙනසුරු මාරුවට කලින් සෙනසුරු පූජාව කරමු. මේ සෙනසුරු මාරුවට සතියකට කලින් ඉඳන් කළ යුතු පූජා මාලාවක් තියෙනවා. සසරේ අවඩ අසාධාරණවලට වන්දිගෙවලා සෙනසුරු අපලවලින් නිදහස් වෙන්න. මුල් දින 7 ඇතුලේ සෙනසුරු දේව මණ්ඩලයට අයත් සෙනසුරු 7 කට්ටුවක පිරිස අරමුණු කරලා බල්ලන් කපුටන් වෙනුවෙන් පාන්දරින්ම කරන කිරිබත් දාන දෙන්න ඕන. ඒක පටන් ගන්න ඕන මාර්තු 29 වෙනි සෙනසුරාදාට කලින් එන මාර්තු 22 වෙනි සෙනසුරාදා ඉඳන්. ඒ පිළිවෙල මෙහෙමයි. සෙනසුරාදාට කිරිබත් දානයක් සෙනසුරු 7 කට්ටුවක පිරිස අරමුණු කරලා බල්ලන්ට කපුටන්ට දෙන්න ඕන. ඒ වගේම ඉරිදට එළඟ තෙල් මිශ්‍ර කිරිබත් දානයක් දෙන්න ඕන. ඒ වගේම සඳුදට එළඟ තෙල් මිශ්‍ර කිරිබත නුග කොළ උඩ තියලා දෙන්න ඕන. අඟහරුවාදට කුණු කරවල කලවම් කරලා හදපු එළඟ තෙල් මිශ්‍ර කිරිබතක් දෙන්න ඕන. බදාදට එළඟ තෙල් මිශ්‍ර කිරිබත කොහොඹ කොළ අසුරලා අන්නේ අසුරපු කොහොඹ කොළ උඩ තියලා දෙන්න ඕන. බ්‍රහස්පතින්දට එළඟ තෙල් මිශ්‍ර කිරිබතට නිල් පාට මුහු කරලා නිල් පාට එළඟ තෙල් මිශ්‍ර කිරිබතක් දෙන්න ඕන. සිකුරාදට එළඟ තෙල් මිශ්‍ර කිරිබතක් රත්මල් අතුරලා ඒ රත්මල් උඩ තියලා දෙන්න ඕන. මෙහෙම දින 7ක් බලු කපුටු දානේ දුන්නට පස්සේ එන සෙනසුරාදා දිනේ. ඒ කියන්නේ මාර්තු 29 වෙනිදාට දුගී මගී යාචකයන්ට දානයක් දෙන්න ඕන. ඒ දානේ දෙනකොට තමන්ගේ වයස ප්‍රමාණයට වඩා එකක් හරි වැඩියෙන් එන විදිහට බත් මුල් බැඳලා ඒ බත් මුල් දුගී මගී යාචකයන් හා අසන්න පිරිස් වලට දෙන්න ඕන. එදාම හවස ඒ කිව්වේ මාර්තු 29 වෙනි සෙනසුරාදා හවස බෝධි පූජාවක් තියලා දින 8ක් තිස්සේ කරපු මේ පින්කම් වල පුණ්‍ය ශක්තිය ගැබ් කරලා පුණ්‍ය අනුමෝදනාවක් සෙනසුරු 7 කට්ටුවක දේවතාවන් ඇතුළු පිරිසට සිදු කිරීමත් සමග මේ පූජාව අවසන් වෙනවා. බෝධි පූජාව සඳහා අවශ්‍ය දේවල් මෙහිමයි. ගිතෙල් පහන් 3ක්, පැන් කල 7ක්, නිල් පාට මල් මාලයක්, සුදු පාට මල් මාලයක්, සුදු පාට කොඩියක්, දැහැත්, ගිලන්පස, මල්, හඳුන්කූරු, කපුරු මේ කියන ಜಾති ඇතුළත්ව බෝධි පූජාව පැවැත්වීම වඩාත් යහපත්. මේ වගේ පූජාවක් පවත්වලා සසර ගමනේදී සිදුවෙච්ච අවඩ අසාධාරණවලට වන්දි ගෙවලා නිදහස් වෙන්න ඔබ සැමට කරන ආරාධනයයි මේ.